Hi guys, අපි අර වීඩියෝ එකෙන් අනිත් දාගේ තරන් ආවා. අද චුට්ටක් කැලේ මැදිකින් යන්නේ. ඔය එහා පැත්තෙන් යනවා. අපි දැන් මේ චූටි ෂෝට් කට් එකකින් යන්නේ චූටි බයිකුත් ඇති වෙයි. මේ අද වෙනදා වගේම කොල්ලෝ දෙන්නයි. අනිත් කොල්ලා නෑ. ඒක මේ මැච් එකට ගිහිල්ලා. අපි guys එදා කිව්වා වගේම වීඩියෝ එකක් තරන් ආවා. දැන් අපි ගමන ආරම්භ කරලා තියෙන චූටි භයානකමකුත් ඇති වෙනවා ඇති චූටි කැලේ මැදකින් යන්නේ චූටි වැල් ටිකකුත් තියෙනවා අපි ගමන ආරම්භ කරලා තියෙන්නේ අපි බට්ට තමයි ඉස්සරෙම යන්නේ මේ මොනවා බං කෝ බා ඌරෝ වගේ කාරලා බා ඌරෝ හරන්නේ ඔය ගයිස් අපි ඔය මෙගොඩ පැත්තෙන් යන්නේ අපි කිව්වා වගේම අර තා වීඩියෝ එකත් අපි ළඟදීම දානවා චූටි බයිකුත් අපේ බට්ටට හිතිලා ඉනි අයත් යන්නේ චූටි බයිකින් චූටි ප්‍රාසදානික මේකක් අපේ බඩුසෙට් එක අපි මෙතන තියලා ආවේ කෑම දෙන්න අරගෙන උඩින්ම පිළි ගන්නේ වචනේ පිළි ගන්නේ ඇවිදිද්දි මං අඩිය තිබ්බ දැනු කිනි ගන්නේ ගතිය තියෙන්නේ අපි ඔයට යන්නේ මෙහා පැත්තෙම චූටි ගණ කැලාවක් තියෙන්නේ එහා පැත්තෙන් පොඩි කන්දක් තියෙනවා එතන මේ ආරාණ්‍යයක් තියෙනවා අපිත් ළඟදීන් මේ වීඩියෝ එකක් දාන්නම් මේ චූටි ඝන කැලෑවක් තියෙන්නේ ඝන කැලෑවක් කිව්ව සම්පූර්ණම කැලෑව මේ ගස් වටේම තියෙනවා ඉතින් අපි මේ අද මේක ඇතුලෙන් ගිහිල්ලා එන වැඩක් කරලා අපි මේ වීඩියෝ කරන්න යන්නේ ඔව් ගයිස් ගහකුත් සෙට් වුණා මොකද්ද දන්නේ නැහැ මේ වගේ නම නම් දන්නේ නැහැ ඉතින් ගස්සෝ ගොඩාක් තියෙනවා ආරක්ෂාවට අපේ බට්ටා චූටි කෝට්ටක් කඩා ගන්නවා පොල්ලක් නේ කෝට්ටක් ඔව් ගයිස් මැරනවා කියන්නේ සුපිරි මැරනවා සුපිරි සම්පූර්ණම ගස් තියෙන්නේ ගයිස් අර පැත්තෙන් ඔය යනවා අපි එන්න ඕනේ නම් මේ සොසොසොසෙන් කමෙන්ට් ඔසෙන් බලන්න මේ වගේ පොට්ටකට එන්න පුළුවන් අපේ වීඩියෝ එක නම් අපි එදාම දැම්මා අපි මෙතනින් පල්ලෙහාට යන්න හදන්නේ අපි මෙතනින් පල්ලෙහාට බට්ට නම් කියලා මෙතනින් පල්ලෙහාට යමු කියලා බලමු ඉතින් අපි මේකෙන් යන්න පුළුවන්ද යකෝ අපි හරින් වටේ චූටි ගතියකුත් තියෙනවා එතකොට නේ ඔව් ගයිස් සම්පූර්ණ වැල් තියෙන්නේ ආයි මුකුත් නෑ සුපිරිම පොට්ටක් ට්‍රැවල් කරන්න සුපිරිම පොට්ටක් මෙතන විතරක් නෙවෙයි තව අපි තාම මේ මුල් කොටසේ යන්නේ තව චුට්ටක් අර පැත්තට තියෙනවා මේ සම්පූර්ණ පල්ලම තියෙන නිසා අපි බහින්න බැරි නිසා අපි මේ පැත්තෙන් යන්නේ උඹ හුකුත් තියනවාද මුකෝ ගහලා මරයිද දන්නේ ඔව් ගයිස් සුපිරිම පොට්ටා චූටි එළියකුත් ආවා මෙතන යන්න මේ ගහන චූටි උසක් තියෙනවා මොන ගහක් පෙල්ල නෙවෙයි මං අහලා තිනවා මේ ඉරිමිනියා කියලා මේ හරිය ඉරිමිනියා අර කළු කන જાතිනේ අපි එහෙනම් පල්ලෙහාට බහිමු අපි පල්ලෙහාට බහිනවා මයිදුවා යනවා ඉදිරියෙන් බය නැති එක මයිදුවා යනවා රැට විතරයි බය හරි ඩාංගනා ඩුං මිනිස්සුන්ට වැටේ කොල්ලෝ වැටේ ඔව් අපි භයානක ප්ලේස් ඉතින් අරන් ආවා ඔයාලට ඉතින් ඔයෙන් ඒගොල්ලන් තියෙන තව චුට්ටක් භයානක
සාමාන්‍ය භයානක. අපි කොල්ලා වැලක් උඩින් යනවා. ඒ උත්තරින් ගිහිල්ලා හරියන්නේ නෑනේ යකෝ පල්ලෙහාට වහින්න ඕනේ. අම්මට සිරි වෙන ගහක් තියෙනවා ගායිස් ගේකට නම් මරු. ඒක නම් සුපිරිම ගහක් ලොකු සාමාන්‍ය සුපිරිම ගහක් තියෙන්නේ. මේ අපේ වැල් බට්ටා. වැල් බට්ටා යනවා. වැල් නගිනවා. වැල් නගිනවා. ඒ යකෝ වැටෙයි ඈ. සූගේ වැඩ කෑල්ල කොහමද? වැඩ කෑල්ල අඩඩ. නෑ යකෝ. මිනිහ වැඩ කෑල්ලක් දැම්මේ අපිට වෙන්න සුපිරියා. සුපිරි. ඔව් ඉතින් බාර දෙක ගන්න. බාර දෙක. වතුරට වැටෙයි බට්ටෝ. මට වතුට වයින්ද බඩ වීඩියෝ ගොඩක් දුර තියෙනවා. ගොඩක් දුර තියෙනවා වැටෙන්න නම් එපා වීඩියෝ කරන්න ඕනි අපි. කිය. පයින්න නම් එපා කොල්ලෝ ඈ. ඔව් ගයිස් මේ නම් තියෙන්නේ මේ ගහේ නම නම් දන්නවා මේ තිමිරි ගහක්. අපි සාමාන්‍ය ගස් කියන්නේ මූව සේකස් එක කියලා. සේකස් එකට යවන්න තියෙන්නේ. අඩෝ බයානකයි. අඩෝ අත්තිකඩි යකෝ. යා තමයි. යකෝ එක අතින් ඉන්නේ. කන්නේ ගහේ අයිය නිසා හොඳයි නැත්තම් මූත් කරයි. උලන්නේ නයිස් ඔව් ගයිස් අපි අපි හිතනවා පල්ලෙයා හොඳ තැන් ඇති කියලා. මේ ගහින් නෙවෙයි යක්කෝ කඩුවල ගස් වලින් මේ තිමිරි ගහක්. ඔව් ගයිස් සුපිරිම ගල් තියනවා හදන. මල් ජාතියකුත් තියෙනවා රතු පාට. රත්මල්. බිලි පූජාවට ගන්නවා. ඔව් ගයිස් අපි පාරක් තියෙනවා චුට්ටක් දුර ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන්නේ. මේකට කලින් නම් අපි ඇවිල්ලා නෑ බලමු. ගහකුත් තියෙනවා. ගසුත් තියෙනවා සුපිරියටම. වීඩියෝ එකක් කරන්න අපි දවස් දෙකකින් ඒ වීඩියෝ එකත් අපි වීඩියෝ එකත් අපි හොඳට කරනවා. රිමින්න තියනවාද? කන්න පුළුවන් තියෙන හොඳ පළතුරක් කන්න පුළුවන් ගස් වැල් වලින්. මං කනවා. ඔය ගයිස් වීඩියෝ කියන්නේ මට උඹට කවන්න බෑ. සත්තුත් ඉන්නවා. ඒ කියන්නේ හරක් ඉන්නවා. ඒ කියන්නේ මෙතන මිනිස්සු ගැවසෙන තැනක්. ඒ කියන්නේ මෙතන ගැවසෙනවා කියන්නේ ඔයාලට එනවා. මිනිස්සු කියන්නේ මෙතන විතරයි. මෙතන විතරයි. උඩහට නම් යන්නේ නැහැ ඉතින්. උඩහට යන්න නෑ. අර මිනි මරුණක් වුණා කියන්නේ මෙතනින් එහා පැත්තේ. ඒ නිසා අපි ඒ පැත්තට යන්න එච්චර අපි ඒකටත් එනවා. මිනිස්සු එච්චර වෙන්නේ අර හරක් හාත්තු කරන මිනිස්සු විතරක් එනවා. අඩෝ අපේ මනින්ද යනවා බීසෙනෙන්න. මනින්ද යනවා කියන්නේ. ඔව් ගයිස් අපි මේ යන්නේ පල්ලෙහාට. මේ පල්ලෙහා තව හොඳ පොට් ඇති. ප්ලේස් එකේ නම කියන්නම්. ඔව් අපි එන්න සපෝට් එකට ලයික් එකක් දාලා යන්න. මේ අපිට නැතත් මේ මවිදුවාට මවිද මුණ බැලුවා. අත්තු අතාරින්න එපා එහෙම. අඩු මෙතන අමාරු ප්ලේස් එකක් ගලුත් තියෙනවා. හරි වෙලා කාලේ යන්න නම්. මේ වැස්ස දවසට නම් එන්න එපා. මේක සම්පූර්ණ වතුරු ගහනවා. මේ වතුරු ගහලා තියෙන අත්තු නැම්මිලා. අපි දන්නේ නැහැ ඉතින් මේ අපිට තේරෙනවා ඉතින් මේ හරියෙන් වතුර යනවා කියලා අපිට තේරෙනවා එහෙම. අපි කියලා තියෙනවා එහෙම මේ සැරේ. අපේ මවිදුව මොනවද පෙන්නන යම්කෝ බලන්න මේ පැත්තටත්. අත්තු අතාරින්න එපා යකෝ. අඩෝ සුපිරිම පොට්ටා වැලක් නම් ගිහින් තියෙන සුපිරි ඈ. පිරියටම සුපිරි. අඩෝ නාන්න වල නෑ.
දවසක් නාන්න දෙන්න ඒ කියන්නේ වලවල් නැත් වැලි ඇවිල්ලා තියෙන්නේ මේකෙන් ඉස්සර නම් වැලි අරන් මේ ගල් පෑදිලා එහෙම තිබ්බේ දැන් නම් ලස්සනට වැලි ඇවිල්ලා හොඳ ලස්සන පොට් එකක් මේකේ මිනිස්සු ගෑවුනා ඔය ඉස්සර නම් අම්මෝ වැලි මේ මරවස් දැන් කට්ටි ගැවසෙන්නේ නැහැ. අර මේ අපි කිව්වේ මිනිහක් මැරුවා කියලා ඊට පස්සේ නම් මෙතන කට්ටිය එන එක අඩු කරා එහෙම මේ අඩු කරා එහෙම කට්ටිය එනවා සත්තු ඔව් මේ පැත්ත බලපන් අරු ගහනේ බා කෙලින්ගේ බෑග් එකකට තියාගෙන තිබ්බා ඒ බම් බෑග් තියලනේ ඒ උඹ කොහෙ බං ඔය නගින්නේ ආයි සුපිරි වැලක් තියෙන්නේ ඊට තියනවද බා ඔය හරි කන්න තියෙනවා නම් ගනින් යකෝ ඒ මල්දුවා යන්නේ එර්මිනියාගේ දිගටම ඒ දන්න જાතියක් ඈ නැත්තම් කාලා මැරෙන්න බෑ මේ කැලේ ඇතුලේ ඕ ගයිස් අපේ මවිදුවා නයිනා ඇයි බං ඕකේ නංගේ වාඩි ගන්න අයියෝ කුරුළු සද්ද හැම තැනින්ම සුපිරිම සෞම්‍ය කැලාවක් පට්ටම නිහිඩි